හැමෝටම සුබ දවසක්. ඔස්ට්‍රේලියා මයිග්‍රේෂන් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගොඩක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා කියලා ගොඩක් වෙලාවට ඕගොල්ලන් දැනටමත් දන්නවත් ඇති. දැනට මේ වෙනකොට රට පුරා තැන් තැන්වල ඝෝෂණ ක්‍රියාත්මක වෙනවා මයිග්‍රේෂන් නතර කරන්න කියලා රජයෙන් ඉල්ලීම් කරමින්. ඒක දැන් මේ රට තුළ ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා සහ රජයටත් ඒක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පසුගිය වසර දෙක ඇතුළත විතරක් 1 මිලියන් වලට වඩා වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තියෙනවා. විශේෂයෙන් කොවිඩ් කාලේ ඇති වෙලා තිබුණු ප්‍රශ්නත් එක්ක ගොඩක් මයිග්‍රන්ට්ලා අසාමාන්‍ය විදියට පසුගිය අවුරුදු දෙක තුළ ඕස්ට්‍රේලියාවට පැමිණීම විශාල ප්‍රශ්නයක් වෙලා දැනට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඊට සාපේක්ෂව අදාළ යටිතල පහසුකම් සහ අදාළ අනිකුත් පහසුකම් වර්ධනය නොවීම හේතුවෙන් මේ රට සිටින පුරවැසියන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්න සිදු වෙලා තියෙනවා. මේ තත්ත්වය මත සංක්‍රමණික කප්පාදුවක් කිරීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. යෝජනා වෙලා තියෙන විදිහට 125-37 අතර ප්‍රමාණයක සංක්‍රමණික කප්පාදුවක් ඉදිරි කාලය තුළදී සිදු වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මේක වෙන්න පුළුවන් ඔයාට ලැබිලා තියෙන අවසාන අවස්ථාව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න. ඒ හින්දා ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේ අවස්ථාව මගහැරුණොත් සමහර විට ජීවිතේ කවදාවත් ඔයාගේ සීනේ සැබෑ කරගන්න බැරි වෙයි. නිසා ඉදිරි මාස කිහිපය ඇතුළත අනිවාර්යයෙන්ම උපරිම try එකක් දාන්න එන්න පුළුවන් ඕනෑම විදියකින් නිවැරදි ආකාරයෙන් ඕස්ට්‍රේලියාවට එන්න. අපි දන්න විස්තර අපි පුළුවන් තරම් ඕගොල්ලන් වෙත අරන් එනවා. ඒ නිසා අපේ වීඩියෝ වලින් ඔයාට ගත යුතු යමක් තියෙනවා නම් ඒ දෙයින් ඔයා ප්‍රයෝජනයක් අරගෙන ඉස්සරහට යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඕස්ට්‍රේලියාවට පැමිණෙනවා නම් පැමිණෙන්න තියෙන හොඳම වෙලාව තමයි මේක. හින්දා ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් ක්‍රම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගෙන ඒ විදියට ඇප්ලයි කරලා ඔයා ඕස්ට්‍රේලියාවට එන්න උත්සාහ කරොත් ඒකෙන් ඔයාගේ මුළු ජීවිතේම සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ හින්දා උත්සාහ කරන්න ඔයාගේ මේ අවසාන අවස්ථාව මගහැර ගන්න එපා. බොහොම ස්තුතියි වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී සිටියාට. අමතක කරන්න එපා අපේ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා තියන්න. එතකොට අපි වීඩියෝ එකක් මේ වගේ දාපු ගමන් ඔයාට එවෙලෙම මේක බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ දාලා තියෙන අනිකුත් වීඩියෝ වීසා සම්බන්ධයෙන් විසිට් වීසා සම්බන්ධයෙන් අපි දැනට වීඩියෝ 3ක් කරලා තියෙනවා. ඒ වීඩියෝ 3 නරඹන්න කියලා ඉල්ලීමක් කරනවා. සුබ දවසක්.